රුසියාව වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් මැඩ පැවැත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මොස්කව් අසල ගුවන් තොටුපළවල් කිහිපයක් මෙම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිය ගුවන් යානා මෙහෙයුම් අත්හිටවනු ලැබූ බවයි. යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් අගනුවර පිහිටා ඇති වුනෙකෝවෝ, ඩොමිඩෙඩෝඩෝවෝ සහ කලුග ගුවන් තොටුපළවල සීමාවන් පනවා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේද වාර්තා කළේ සිය ගුවන් ආරක්ෂක හමුදා බලකායන් විසින් යුක්‍රේනයේ එල්ල කළ ඩ්‍රෝන යානා 61ක් වෙඩි තබා බිමහිලා ඇති බවයි. යුක්‍රේනයේ විසින් එල්ල කළ මුළු ඩ්‍රෝන යානා ගණන කොපමණක්ද යන්න රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිශ්චිතව දක්වා නැහැ.